ආයුබෝවන් සුබ දවසක්. මම සෙවන්ත පෙරේරා. ඔයාලා එකතු වෙලා ඉන්නේ හැපි ප්ලේස් එක්ක. හැපි ප්ලේස් කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ සතුටින් දිනන්න ඔයාලට පාර පෙන්වන තැන. ඉතින් හැපි ප්ලේස් එක එකතු වුණොත් ඔයාලට පුළුවන් ජීවිතේ සතුටින් දිනන්න. හොඳයි. අපි බලමු අද මොකක්ද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම හිතුවද කතා කරන්න අපි අපේ හීන ඉලක්ක අරමුණු ජය ගන්න යන ගමනේදී අපිව ඩිස්ට්‍රැක්ට් කරන දේවල් මොනවද කියලා. සහ මේ ඩිස්ට්‍රැක්ෂන් වලින් අපි කොහොමද අවොයිඩ් වෙලා කොහොමද අපි අපේ වැඩ ටික සාර්ථකව කරගන්නේ කියලා. ඉතින් අපේ ජීවිතේ අපේ හීන ඉලක්ක අරමුණු මේ වගේ දේවල් අපි හදා ගන්නවා. අපි මොනවා හරි වැඩපිළිවෙලක් හදා ගන්නවා මේ දේවල් කරන්න. ඉතින් අපි හරි ආසාවෙන් සමහරක් වෙලාවට මේවා පටන් ගත්තට අපිව සමහර පුංචි දේවල් නිසා අපිට අපි අවධානයෙන් කරගෙන යන වැඩේ වෙනතකට යොමු වෙලා අපේ අවධානය එක දිගට පවත්වාගෙන යන්න බැරි කමක් අපිට ඇති වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේක බලපාන ස්ටඩීස් වලදී. දැන් අපි මොනවා හරි පාඩම් කරනවා කියන හැඟීමෙන් වාඩි වෙලා ටික වෙලාවක් යනකොට මේ ඩිස්ට්‍රැක්ෂන්ස් ඇවිල්ලා අපිව අධෛර්යයටපත් කරලා ඩිස්කරේජ් කරලා අපේ අර වැඩේ සම්පූර්ණයෙන්ම අපිව ඒකෙන් අයින් කරලා දානවා. ඉතින් මේ ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට මේ අපිට ගොඩාක්ම අපව ඩිස්ට්‍රැක්ට් කරන දෙයක් තමයි අපේ මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ. ඉතින් මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙනවා අද වෙනකොට ස්මාර්ට් ෆෝන් එක. ඉතින් හැබැයි මේ මොබයිල් ෆෝන් එක සමහර තැන්වලදී අපිට බාධාවක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මොනවා හරි ආසාවෙන් මොනවා හරි ප්ලෑන් කරලා අපි ටයිම් එක වෙන් කරලා ලොකු ඕමනාවකින් අපි වැඩේ පටන් ගත්තත් මේකෙන් එන සමහර notifications දැන් හිතන්නකෝ ඔයාලට Facebook එකෙන් එහෙම නැත්නම් Messenger, WhatsApp, emails මේ මොනවා හරි දෙයක්කින් ඔයාට එන පුංචි notification එකේ සද්දෙට ඔයා මොකද කරන්නේ ෆෝන් එක අතට අරගන්නවා ඒක check කරන්න. මොකද අපිට හැමතිස්සෙම ඕනේ මොකක්ද ආව පණිවිඩය කියලා කුතුහලයක් අපිට තියෙනවා. අපි මොකද කරන්නේ ෆෝන් එක අතට අරගෙන මේක බලනකොට මොකද වෙන්නේ අපිට නොදැනීම අපි Facebook හරි TikTok හරි මේ වගේ app එකකට අපි ගොඩක් වෙලාවට අපි සම්බන්ධ වෙන ෆෝන් එක අතට ගත්ත ගමන් නොදැනීමම අපි මේ වෙබ්සයිට් වලට ඒ කියන්නේ මේ මොන සෝෂල් මීඩියා වලට අපි නොදැනීමම unconsciously අපි සම්බන්ධ වෙනවා. ඉතින් මේක නිසා මොකද වෙන්නේ අපි නොදැනීමම මේ unconsciously මේ app වලට මේ social media වලට එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ අපි ටික වෙලාවක් ඒකේ රැඳී ඉන්නවා අපි දන්නේම නැතුව. ඉතින් මේකෙන් මොකද්ද වෙන්න පුළුවන් දේ ඔයා අර අවධානයෙන් පටන් ගත්ත වැඩේ ආසාවෙන් පටන් අරගෙන එක දිගට කරන්න හදපු වැඩේ පැත්තක දාලා දැන් ඔයා ෆෝන් එකත් අරගෙන දැන් ෆෝන් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මේ විදිහට ඔව ඩිස්ට්‍රැක්ට් කරන්න පුළුවන් වගේ මොබයිල් ෆෝන් එකට ඔව ඩිස්ට්‍රැක්ට් කරන්න පුළුවන් කියලා අංක එකට මතක තියාගන්න. ෆෝන් එක අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් අපි ෆෝන් එකෙන් ගොඩාක් දේවල් ප්‍රයෝජන තියෙනවා. දැන් පණිවිඩයක් කියනවටත් වඩා ලොකු දෙයක් ෆෝන් එක කරහා අපි කරනවා. ඉතින් ඒක නිසා ෆෝන් එක කියන දේ අත්‍යවශ්‍යයි. හැබැයි මේක සමහරක් වෙලාවට අපි වැඩ කරන තැන අපිට පේන්න තිබ්බොත් අපිට එතකොටත් සමහරක් වෙලාවට නොදැනීමම ටිකක් වෙලා යනකොට ෆෝන් එක පොඩ්ඩක් අරන් බලන්න හිතන මොනවාද අලුත් තොරතුරු මොනවාද ඇවිල්ලා තියෙන්නේ මැසේජස් මෙන්න මේ වගේ දේවල් බලන්න කියලා අපි ෆෝන් එක අතට ගන්නවා. ඒක නිසා හොඳම දේ තමයි ඔයා මොනවා හරි දෙයක් පටන් ගන්නව නම් ආසාවෙන් කරන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එක තෙන්ට අත්‍යවශ්‍ය නැත්නම් ඒක පැත්තකින් තියනවට පේන්න නැති තැනකින් තියන්නවට පුළුවන්. ඒ මම කතා කරේ අංක 1. මම දැන් යනවා අංක 2ට. අංක 2 තමයි දැන් අපි ගොඩක් වෙලාවට මොන හරි වැඩක් කරගෙන යනකොට අපිට එනවා ටිකක් දැන් අපි පොඩක් වටයක් ඇවිදලෙමු. දැන් ටිකක් මහන්සි වගේ මෙන්න මේ වගේ ලේසිනස් එකක්. එහෙම නැත්නම් කම්මැලිකමක් අපිට එන්න පුළුවන්. මෙන්න මේ කම්මැලිකමත් අපිව ඩිස්ට්‍රැක්ට් කරනවා. ඉතින් අපේ අවධානය වෙනතකට යොමු කරන්න පුළුවන් දෙයක් තමයි අපේ කම්මැලිකම කියලා කියන්නේ. කියනවා දැන් අපි එක දිගට කොහොම හරි වැඩේ කරගෙන යනකොට පාඩම් කරගෙන යනකොට නැත්නම් අපි මොන හරි පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් අපි කරගෙන යනකොට දැන් නම් ටිකක් මහන්සි දැන් ටිකක් අපි වතුර ටිකක් බොන්න යන්න. නැත්නම් වොෂ්රූම් එක පැත්තට ගිහිල්ලෙමු. නැත්නම් අපි පොඩක් එළි රවුමක් දාලෙමු. එහෙම නැත්නම් අර වැඩේ තියෙනෝනේ කියලා මේ විදිහට ඔයාට පණිවිඩ එනවා වගේ මනසින්ම. ඉතින් එතකොට ඔයා මොකද කරන්නේ? අර වැඩේ පැත්තක තියලා ඔයා එතනින් අර නැගිටලා යනවා. නැගිටලා ගියාට පස්සේ ගොඩ වෙලාවක් යනවා. ආපහු ඔයා එතනට එන්න. එහෙම නැත්නම් සමහර විට ඔයා එතනට එන එකක්ම නෑ. එදාට ඒ වැඩේ කරන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාව බාධා ඔයාගේ වැඩේට බාධා කරන තවක් දෙයක් තමයි මෙන්න මේ ඔයාගේ කම්මැලිකම. ඉතින් මේක ගොඩක් වෙලාවට අපේ බ්‍රේන් එකේ ඒ කියන්නේ අපේ මයින්ඩ් and brain කියන දෙකේම
බලපෑමක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට ඔයා බොහොම තදින් very strict ඔයා කියන්න ඕන ඔයාගේ brain එකට මෙතන ඇත්තටම ඔයාගේ subconscious එහෙම නැත්නම් ඔයාගේ යටිසිත තමයි ඔයාව මේ විදිහට මෙහෙයවන්නේ. එතකොට ඔයා තදින්ම කියන්න ඕනේ නැහැ මම දැන් මේ වැඩේ ඉවර කළා තමයි නැගිටින්නේ. මම මේකට මේ ටයිම් දුන්න මේක පැයක් මම වෙන් කරා. එහෙනම් දැන් මගේ ටයිම් පීරියඩ් එකේ දැන් මේක තමයි කරන්න තියෙන්නේ. මම කොහොම හරි මේ වැඩේ කරනවා. මෙන්න මේ විදිහට ඔයා හිතන්න පුරුදු වෙන්න. ඔයා කොහොම හරි ඒකට දැන් ඔයා ටයිම් අයින් කරලානේ තියෙන්නේ. එහෙනම් ඔයා ඒ ටයිම් පීරියඩ් එකේ ඔයා ඒ දේම කරනවා කියන දැඩි අදිෂ්ඨානයෙන් ඔයාට පුළුවන් ඔයාගේ මොලේට පණිවිඩය දෙන්න නෑ මම නැගිටින්නේ නෑ මම කොහොම හරි කරනවා කියලා. එහෙම වුණොත් එයා ඔබට යෝජනා විතරයි කරන්නේ. ඔබ ක්‍රියාත්මක වුණොත් තමයි ඔබ යටත් වෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් මම කියවනේ අපි කතා කරන්නේ හැපි ප්ලේස් එකේ හැමතිස්සෙම සයන්ටිෆිකලි. ඒ කියන්නේ brain and mind එකේ ඔයාට තියෙන බලපෑම සහ මේ brain and mind එක වෙනස් කරොත් තමයි අපිට හැමදේම වෙනස් කරන්න පුළුවන් කියන දේ කියන සයන්ස් එක මත තමයි මම ඔයාලට හැමදේම කතා කරන්නේ. ඒක නිසා මෙන්න මේ සයන්ස් එක ඔයාලට වෙනස් කරන්න පුළුවන් නම් ඔයාගේ brain එකට තදින් ඉන්න පුළුවන් නම් ඔයාට ඒ පැය දෙකම ඔයා වෙන් කරපු කාලෙම ඔයාට වැඩේ කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම අතදා බලන්න. ඒ වගේම තමයි ඔයාව distract කරන තව දෙයක් තමයි ගොඩක් වෙලාවට ඩිස්ට්‍රැක්ට් කරන තව දෙයක් තමයි ඔයාගේ තියෙන වැඩ කල් දැමීම. ඒ කියන්නේ procrastination. අපි කියනවා දැන් අපි අද දැන් කරන්න ඉන්නවා. හැබැයි අපි හිතනවා අද මහන්සි, අද අවුව සැරයි, අද නිකන් වහින්න වගේ මේ වෙලාවට දැන් හෙට පටන් ගන්නවා. මේ විදිහට ඔයාට සමහරක් වෙලාවට ඔයාගේ වැඩේ දවසින් දවස කල් දානවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඔයාගේ මේ තියෙන මේ bad quality එක එහෙම නැත්නම් මේ laziness මේ ඔයාගේ තියෙන මේ procrastination එක නිසා ඔයාගේ වැඩ ඔයාව distract වෙන්න පුළුවන් ඔයාගේ mind එකෙන්ම. ඒතර ඔයාගේම mind එකෙන් තමයි ඔයාව මේ විදිහට මේ පැත්තටපත් කරන්නේ. ඉතින් ඒක නිසා මේකටත් පිළියම තමයි මේ procrastination කියන දේ. ඒකෙම නැත්නම් වැඩ කල් දැමීමට අපි හුරු වෙන්නේ ගොඩක් වෙලාවට mentally ඒ වගේම physically අපිට පේන දෙන තියෙන දේවල් බොහොම සාධාරණීකරණය කරලා අපි විසින්ම ගොඩනගාගත්ත සාධාරණ හේතු කීපයක් අපි ඉදිරිපත් කරලා අපිම අපේ වැඩේ කල් දානවා. ඉතින් මේකටත් වැදගත් වෙන්නේ ඔයාගේ brain and mind. ඔයාට පුළුවන් බොහොම තදින් ඔයාගේ plan එක ඔයා දන්නවා ඔයාට තියෙන time එක ඔයාට තියෙන ඔයාගේ goal එක ඔයාට පේනවා. ඔයා ඒකේ plan එක හදලා තියෙන්නේ. ඔයා දන්නවා කොහොමද ඔයා දැන් මේ වැඩ ටික කරේ නැත්තම් මේ steps ඔයා දැන් කරේ නැත්තම් ඔයාට අර ඊළඟ steps වලට යන්න බෑ. එහෙනම් ඔයාට හැමතිස්සෙම හොඳ පැහැදිලි organisation එක ඒ කියන්නේ හොඳ පැහැදිලි සැලැස්මක් planning එකක් ඔයා තියෙන්න ඕනේ ඔයාගේ ජීවිතේ. එහෙම වුණත් අර procrastination කියන දේ ගොඩක් වෙලාට ඉස්සරහට එන වඩි මොකද ඔයා දන්නවා මේ වෙලාවේ මේ දේ කරේ නැත්තම් ආයෙත් මේ දේ කරන්න වෙලාවක් නැහැ කියලා. ඒ නිසා ඔයාට මේ විදිහට වැඩ කල් දාන වගේ හැඟීමක් තියෙනවා නම් ඔයා හොඳට හිතට ගන්න. ඔයාගේ plan එක ඔයා හදාගන්න. ඒකට ඔයාට පේනවා plan එකට යන්න මෙන්න මේ දේවල් කරන්න ඕනේ. ඒතර මම මේවා හැමදාම කල් දැම්මොත් මගේ plan එක මගේ මේ goal එක තමයි මගෙන් ඈතට යන්නේ කියලා ඔයා හිතන එක නිසා ඒ 9 years ගන්නවා නම් එහෙම නැත්නම් A levels හොඳින් පාස් වෙලා කැම්පස් එකේ හිතාගෙන ඉන්නවා නම් මේ ඕනම තැනකදී එහෙම නැත්නම් ඔයා මොන හරි අලුත් දෙයක් පටන් ගන්න ඉන්නවා නම් වාහනයක් ගන්න ඉන්නවා නම් ගෙයක් හදන්න ඉන්නවා නම් අපේ ඕනම හීනයක් වෙනුවෙන් මහන්සි වෙනවා නම් හොඳ plan එකක් හදා ගන්න ඕන. එහෙම වුණොත් අපිවම කල් දාන එක නතර කරයි. මොකද අපි දන්නවා කොහොම හරි මේ දේ අපි අද කරන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයාව ඩිස්ට්‍රැක්ට් කරන තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම හිතුවා වීඩියෝ එක දිග වෙන නිසා අද මෙතනින් නතර වෙන්න. හැබැයි ඔයාගේ brain එක, ඔයාගේ mind එක ඔයාගේ පාරමීට ගත්ත දවසේ ඉඳලා ඔයාගේ ජීවිතේ සක්සස් වෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඉතින් happy place එකක තුලා හිටියොත් ඒ brain එකෙන්, mind එකෙන් ගහන ගේම ගැන මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් මේ වගේම ඔයාලට වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. මම සෙවන්ති පෙරේරා psychological supporting guide in your day to day life. ගෙහින් යන්න සුබ දවසක්.